ඉස්සෙල්ලාම ඔබේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයකදී නව පත්වීමක් ලෙස හෝ උසස් වීමක් ලෙස අද නව ජීවයකින් නව පණකින් අපේ සේවාවට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම අමාත්‍යවරයා ලෙස මගේ සුබ පැතුම් එකතු කරන්න කැමතියි. මේක ඔබට ස්මරණීය අවස්ථාවක් වෙනවා, අනුස්මරණීය අවස්ථාවක් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් එහෙමයි. පසුගිය කාලය පුරා අපි සැලකිය යුතු ප්‍රමාණයක පත්වීම් ලබා දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශය තුල. සමහර විට ඔබ දකින්න නැති මාධ්‍ය වලින්, සමාජ මාධ්‍ය වලින් සමහර විට සතියකට දෙකකට වතාවක් අලුත් කණ්ඩායම් වලට පත්වීම් ලබා දීමට අපිට හැකියාව ලැබුණා. ඒ නිකම්ම සිදුවන දේවල් නෙවෙයි. ඒ වෙනුවෙන් විශාල මහන්සියක් දරුවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ නිලධාරී කණ්ඩායම, අපේ ලේකම්තුමාගේ ඉඳලා මේ තනතුරු අනුමත කර ගැනීමේදී, මේ උසස් වීම අනුමත කර ගැනීමේදී, ඒ සඳහා බඳවා ගැනීම කටයුතු වලදී සමහර විභාග පවත්වන්න, සම්මුඛ පරීක්ෂණ පවත්වන්න, මේ පිළිවෙලකට සිදු කරන්න, කිසිදු ආකාරයේ අත්වැරදීමකින් අඩුපාඩුවකින් තොරව මේ කටයුතු කරන්නට මහන්සි වෙච්ච විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු දෙනාට මේ වෙලාවේදී අමාත්‍යවරයා ලෙස මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි. මොකද මේක ලෙහෙසි පාසු කටයුත්තක් නොවන බව තේරුම් ගන්නට ඕන. අපි මේ ලේකම්වරයා සාතිරේක ලේකම්වරු ඇතුළු ඒ කණ්ඩායම, ඒ හැම අංශයක්ම දිවා රැ නොබලා මහන්සි වෙලා තමයි මේ කටයුතු මෙතරම් ඉක්මනට සහ ඊටම අලංකාරව සිදු කළේ. මොකද අනුමැතිය ලැබූ පමණින් පසුවෙන්ද පත්වීම ලබා දෙන්නට බෑ. සමහර උසස් වීම් සෑහෙන කාලයක් නොලැබුණු ඒවා, සමහර උසස් වීම් වලට විභාග පවත්වලා සැලකිය යුතු කාලයක් ඒ පත්වීම් ලබා නොදීපු ඒවා. එනිසා මේ සියලුම කටයුතු ඊටාම සංයමයෙන් සහ ඉක්මනින් කරන්නට විශාල පරිශ්‍රමයක් දැරිය යුතුයි. යලිත් වතාවක් ඒ සියලු නිලධාරී මහත් මහත්මීන්ට අමාත්‍යවරයා ලෙස මම ස්තුතිවන්ත වෙනවා. අද අපි මේ පත්වීම් ලබා දීමේදී වෛද්‍ය සැපයීම් සහකාර 6 දෙනෙක්, වාටු ලිපිකරු 50ක්, නිවාස පාලක පාලිකා 37ක් ලෙස කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා කාණ්ඩේ පත්වීම් ලබා දෙනවා. ප්‍රාථමික ශිල්පීය සේවා ගණයේ සෞඛ්‍ය රියදුරු 7 දෙනෙක් සහ රෝහලෝවසේ 121කට පත්වීම් ලබා දෙනවා. ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ සංචාරක බංගලා භාරකරු 3ක්, පෝක්ලිෆ්ට් යන්ත්‍ර හිමිකරු 7ක්, කර්ණවෑමි 1ක්, විකලාංග කාර්මික සහායක 7ක් 37ක්, ජනරල් කාර්මික 31ක්, මෙහෙයුම් ක්‍රියාකරු 64ක් සහ ආරක්කම 144ක් ලෙස ඒ සේවා කාණ්ඩ තුනේ පත්වීම් ලබා දෙන අතරේදී අපි ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ PL1 කැටගරි යටතේ සෞඛ්‍ය සහායකයන් 651කට සහ ශ්‍රේෂ්ඨ මර්ධුම මර්ධන සහායකයන් 285කට පත්වීම් ලබා දෙනවා. ඒ අනුව පසුගිය සති කිහිපය පුරා අපිට පුළුවන්කම ලැබුණා සෞඛ්‍ය කාර්ය සහායකයන් 1989කට පත්වීම් ලබා දීමට අනුමැතිය ලබාගෙන අද ඔබට ලබා දෙන මේ 651 පත්වීම එක්ක 1860කට පත්වීම් ලබා දීලා අවසන් කරන්නට. ශේෂ මధుර මර්ධන සහායකයන් සෑහෙන කාලයක් 2017 පමණ කාලේ ඉඳලා වසර 8කට මදක් වැඩි කාලයක් මේ අය ස්ථිර නොවූ පත්වීම වල හිටියේ. අපි මීට මාස කිහිපයක කලින් කණ්ඩායමකට ස්ථිර පත්වීම් ලබා දුන 671කට, අද 285කට පත්වීම් ලබා දුන්නාම ශේෂ මధుර මර්ධන සහායකයන් 956ක් අපි රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබා දීලා රාජ්‍ය සේවයට අතුලත් කර ගන්නවා. ඔබ දියුක් කාලයක් මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වුණා. අපි පහුගිය කාලෙදී කෙටි කාලයක් ඇතුළතදී ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කළ දුන්නා. දැන් මේ සියලු පත්වීම් ලබා දීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මීට කලින් කතා කරපු අපේ අතිරේක ලේකම්වරු මේ ගැන කරුණු පැහැදිලි කරා. අපිට අවශ්‍යයි රජයක් හැටියට අපිට ලැබුණු ජනවරම අනුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්නට. ලස්සන ජීවිතයක් කියලා කියන්නේ මේ රටේ මිලියන 21.7ක් පමණ වන සියලු දෙනාට මේ ලස්සන ජීවිතය උරුම කරන්නට. හැම කෙනාටම ලස්සන ජීවිතයක් උරුම කරන්න නම් අපි හැම කෙනාම බාරගත් වගකීම් ඉෂ්ට කරන්නට ඕන. අපි මේ විදිහට රාජ්‍ය සේවයට ඔබට පත්වීමක් ලබා දීලා මෙරට ජනතාව විසින් භාණ්ඩාගාරයට එවන බදු මුදල් වලින් කොටසක්
සැලකිත කොටසක් ඔබට මූලික වැටුප් දීමනා ඇතුළු ඒ සියලු දේවල් වලට ලබා දෙන්නේ ඒ වගකීම ඔබ ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුවේ. එකක් ඒක රාජ්‍ය සේවයට බැඳෙනකොට ඔබේ වගකීමක් වෙනවා. අනිත් එක සමාජීය පැත්තේ ඔබේ යුතුයකමක් වෙනවා. ඒ යුතුයකමත් වගකීමත් හිස මත දරාගෙන තමන්ගේ රාජකාරිය හරියට ඉටු කළොත් තමයි මේ පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් අපි කාටත් උරුම වෙන්නේ. සෞඛ්‍ය කියලා කියන්නේ මෙතනදී අනෙක් ශාස්ත්‍රات එක්ක සංසන්දනය කළ නොහැකි මට්ටමටම විශේෂ වැදගත්කමක් දරන ශාස්ත්‍රයක්. කෙනෙක් අපි ළඟට එන්නේ විනෝද වෙන්න නොවේ. කෙනෙක් අපි ළඟට එන්නේ වෙන අරමුණකින් නොවේ. තමන්ගේ ජීවිතය තව වැඩි කාලයක් පවත්වාගෙන යන්නට, එහෙම නැත්නම් තව කාලයක් ජීවත් වෙන්නට. ඒ අරමුණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන ඔබටත් පොදුයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එළී ඉන කාටත් පොදුයි. එහෙමනම් තමන්ගේ ජීවිතය තව දික් කර ගන්නට, ජීවත් වෙන කාලේ නිරෝගීව ඉන්නට අපි ළඟට එන පුරවැසියාට ඒ බලාපොරොත්තු වන සේවාව ඉහළින්ම ඉටු කිරීම තමයි අපේ වගකීම, අපේ යුතුයකම සහ රාජකාරී බවට පත් යුතු වන්නේ අනෙකක් නොවේ. ඔබ යම්කිසි රෝගයකට ගොදුරු වුණාම, ඒ හදිසි අනතුරක්ද, බෝනෝන් රෝගයක්ද, බෝන් රෝගයක්ද, ඕන දෙයකදී ඔබ වෙනි ආපදාවකට, අනතුරකට, රෝගයකට ගොදුරු වුණාට පස්සේදී ඔබ අපේ රෝහලකට ඇවිල්ලා අපේ සෞඛ්‍ය පද්ධතියට ඇතුළත් වෙලාම ඔබ බලාපොරොත්තු වන යම් දෙයක් තිබෙනවාද? අන්න ඒ දේ අපේ රෝහල් පද්ධතියට පැමිණෙන පුරවැසියා වෙනුවෙන් ඉටු කරන්න. ඔබේ දරුවෙක් ලෙඩ වුණාම, අසනීප වුණාම අපේ රෝහලකට ගියාට පස්සේ ඒ දරුවා වෙනුවෙන් ඔබ බලාපොරොත්තු වෙන සේවාව ඔබ වෙත පැමිණෙන මේ රටේ සියලුම දරුවන් වෙනුවෙන් ඉටු කරන්න. ඔබගේ ආදරණීය අම්මා තාත්තා අසනීපයට ගොදුරු වුණාම සෞඛ්‍ය සේවාවෙන් ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබ ළඟට එන මේ රටේ සියලුම වැඩිහිටියන් වෙනුවෙන් ඉටු කරන්න. ඒකෙදි තමන්ගේ දැන හැඳුනුම්කම, හිතවත්කම පැත්තක තියලා, මොකද ඔබව මේ සේවාවට ඇතුළත් කරගන්නට සහ ඔබට මේ දීමනා වැටුප් ලබා දෙන, පහසුකම් ලබා දෙන්න රටේ පුරවැසියන් කටයුතු කරන්නේ ඔබ කවුද කියලා හඳුනාගෙන නොවේ. එවනම් ඔබ ළඟට එන ඒ දරුවාට, වැඩිහිටියාට, පුරවැසියාට ඔබ වගේම, ඔබේ කෙනෙක්ට වගේම, ඔබේ දරුවාට වගේ, ඔබේ මව්පියන්ට වගේ, ඔබේ හිතවතට වගේම කටයුතු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අන්න එහෙම කරොත් තමයි ඒන පුරවැසියා තෘප්තිමත් වෙන්නේ. අපි මේ කොතනින් හරි පටන් ගන්නට ඕනේ. සෞඛ්‍ය සේවාවේ ඒ දේ වෙනම නම් අපිට අයිතියක් තිබෙනවා වෙනත් රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා කියන්නට අපි මෙහෙම සේවාවක් සපයනවා, ඔබත් අපිට ඒ සේවාව සපයන්න කියලා. මේ කොතනින් හරි පටන් ගන්නට ඕන. මගේ මානව කතාවස්තුවේ වගේ කොතනින් හරි පටන් ගන්නට ඕන. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. දැන් අපිට ඔබෙන් ඒ දේ බලාපොරොත්තු වෙන අයිතියක් තිබෙනවා. ඇයි? දැන් මම මේ මාත්‍යංශය බාර අරගෙන අපේ රාජ්‍ය හැටියට දැන් අවුරුද්දයි මාස 8මාරක් පමණ ගත වෙනවා. අපේ රෝහල් පද්ධතියේ ගිහිල්ලා කතා බහ කරනකොට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි ඒ සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයේ හිඟතාවය. ওই පැත්තේ කිව්වත් අපෙන් ඉල්ලන්නේ කාර්ය මණ්ඩලයේ මේ කණ්ඩායම නැහැ, අර කණ්ඩායම නැහැ වගේ දේවල්. අපි දැන් සැලකිත ප්‍රමාණයකට ඒ කාර්ය මණ්ඩලය බඳවාගෙන තිබෙනවා. අද අගෝස්තු 1 වෙනිදා ඒකේ විශේෂ දිනයක් බවට පත් වෙන්නේ අපි සැලකිත ප්‍රමාණයක බඳවා ගැනීම අද වෙනකොට අවසන් කරලා තිබෙන්නේ. නිසා මෙතනින් එහාට තවත් තිබේවි තව කීප 100ක් බඳවා ගන්නේ නැහැ. නමුත් මේ ඉන්න ප්‍රමාණය ප්‍රමාණවත් හොඳ සේවාවක් සපයන්නට. තවදුරටත් අපිට කාර්ය මණ්ඩලයේ හිඟය කියන එක හේතුවක් නොවේයි සේවාව නඩපන වෙන්නට. දැන් මේ බඳවා ගැනීම එක්ක 2017 අවුරුද්දේදී අපිට තිබුණු කාඩර් එකේ සැලකුතු ප්‍රමාණයක් සම්පූර්ණ වෙනවා. එතනින් පස්සේදී අපේ රෝහල් පද්ධතියේ පුළුල් වීම, අලුත් ඒකක වාට්ටු එකතු වීමට අදාළ කරන කාර්ය මණ්ඩලයේ ඒ ප්‍රමාණය අපි තව මාස කිහිපයකට කරලා අවසන් කරනවා. ඒතර ඒ අනුමැතිය සහිතව ක්‍රමානුකූලව ඉදිරි වසර 3 අපි බඳවා ගැනීම කරනවා. නමුත් දැන් මේ ඉන්න ප්‍රමාණය අපිට ප්‍රමාණවත් මේ මොහොතේදී
කාර්යක්ෂම සේවාවක් සපයන්නට. ඒසා තවදුරටත් අර කාර්ය මණ්ඩලයේ හැඟේ කියන එක වළංගු වෙන්නේ නැහැ. සෞඛ්‍ය සහායකයන් අපි ඉතුරු මේ 100 ගානත් අපි බඳවාගෙන අවසන් කරනවා. එතකොට අපේ තිබුණු පුරප්පාඩු වලින් සැලකුතු ප්‍රමාණයක් අපි බඳවාගෙන අවසන් කරලා තිබෙන්නේ. හෙද කාර්ය මණ්ඩලය අපි වේගයෙන් පුහුණු කරමින් බඳවාගෙන යනවා. ඒක ප්‍රමාණ ඉෂ්ට කරනවා. ඒ වගේම මතක තියාගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය සේවා සැපයීමේදී රෝගියාට කෙලින්ම මුණ ගැහෙන කෙනා පමණක් නොවේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන වැදගත් වෙන්නේ. මේ අද අපි තනතුරු ලබා දෙන හැම දෙනාම මේ සත්කාර සේවාව පවත්වාගෙන වැදගත්. වාටු ලිපිකරු හෝ එහෙම නැත්නම් ඕවසිය හෝ ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකරු හෝ තමන්ගේ රාජකාරිය හරියට නොකළොත් ඒකෙන් අඩපණ ශේෂ්ත්‍රයක් තිබෙනවා. ඒක දම්වලක් වගේ මුළු මාස සේවයට බලපානවා. ඒ වගේම මේ පත්වීම් ලබා දීමේදී අපි ඔබට අලුත් පත්වීමක් හෝ උසස් වීමක් පමණක් නොවේ ලබා දෙන්නේ. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර බඳවා ගැනීම් වලදී තිබෙන අවශ්‍යතාවය, ඒ කියන්නේ සමස්ත අවශ්‍යතාවය සහ ප්‍රාදේශීය දිස්ත්‍රික් මට්ටමේ තිබෙන අවශ්‍යතාවයන් නොසලකා බඳවා ගැනීම කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මුල් අවස්ථාවේදී කෙනෙකුට ඒ බඳවා ගැනීම තෘප්තිමත් වුණාට ටික කාලයක් යනකොට ඒ රාජකාරිය බරක් වෙනවා. උදාහරණයක් හැටියට යම් සෞඛ්‍ය කාර්ය සහායකයෙකුට සමන්ගේ ගෙදර තිබෙන්නේ, පවුල තිබෙන්නේ, තමන්ගේ සියලු බැඳීම් තිබෙන්නේ මීට ඈත දිස්ත්‍රික්කයක නම් අපි උදාහරණයකට පොළොන්නරුවේ කියලා. පොළොන්නරුවේ කෙනෙකුට කොළඹ රාජකාරී කරන්නොත් එහෙම සැලකිතු කාලයක් ඒකත් එක්ක පැන්නගෙන ප්‍රශ්න ගන්නව තිබෙනවා අපි දන්නවා. එවැනි ප්‍රශ්න අපිට ඌමනා තරම් අහන්න ලැබිලා තියෙනවා. සමහර කෙනෙකුට තමන්ගේ ගෙදර ප්‍රශ්න, තමන්ගේ දරුවාගේ ප්‍රශ්න, තමන්ගේ පෞල් ජීවිතයේ ප්‍රශ්න. ඒ කාලේ නම් ඒ වැටුපරගෙන ඇවිල්ලා කොළඹ ජීවත් වෙලා ගෙදරට සැලකුතු මට්ටමකට වැටුපෙන් කොටසක් යවා ගන්න බැරි වීමේ ප්‍රශ්නය. තමන්ගේ වයස්ගත දෙමව්පියන් රැකබලා ගන්න බැරි වීමේ ප්‍රශ්නය. මේ আদি ප්‍රශ්න ගානකට මුහුණ දෙමින් තමයි වුන් රාජකාරී කරමින් හිටියේ. දැන් මේ විශේෂයෙන් මේ අපේ සෞඛ්‍ය සහායකයන් 1900 වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීම තුළ අපි සැලකිතු ප්‍රමාණයකට අවස්ථාව හදනවා ඔවුන් එල්ලුම් කරන ලද තැන් වලට ස්ථාන මාරු යන්නට. කලින් අපිට මේ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ස්ථාන මාරු ගැන හිතන්නවත් බෑ මේ බඳවා ගැනීම නොකරන සහ මේ බඳවා ගැනීම උනත් පරණ විදිහම අපි කරා නම් ස්ථාන මාරු ගැන හිතන්න බෑ. හැබැයි අපි මේවර මේ බඳවා ගැනීම කිරීමේදී අලුත් බඳවා ගැනීම වලදී අපි බැලුවා මොන දිස්ත්‍රික්කවලද පුරප්පාඩු පවතින කියලා. ඒ නිසා මේ පුරප්පාඩු පවතින ප්‍රමාණය අනුව තමයි අපි මේ දිස්ත්‍රික්ක වලින් බඳවා ගැනීම කරලා තිබෙන්නේ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ දිස්ත්‍රික්කයේ තුලම ඔබට පත්වීමක් ලබා දෙන්නට. බැරි වුණොත් අඩුතරමේ බෝඩරේ තින රෝහලකට. ඒ ඔබේ අවශ්‍යතාව අපි සලකලා තියෙනවා. ඔබට ඔබේ දරුවන්, ඔබේ පවුල, ඔබේ ඥාතීන්, ඔබේ හිතවතුන් එක්ක සමාජ ජීවිතයක් ගත කරගන්න අවස්ථාවක් තිබෙන අතරේම ඔබේ රාජකාරියක් කරගන්න පුළුවන්කම ලැබුණොත් තව තෘප්තිමත් රාජකාරිය කරන්නේ. යමාබාධයක් රෝගයක් සහිතව රෝහලට පැමිණෙන පුරවැසියාට සතුටෙන් වැඩ කරන්නට අවස්ථාවක් දෙන්නේ එක පැත්තක ඔබේ ප්‍රශ්න අපි විසලා තිබුණා. මේ අලුත් පත්වීම එක්ක අපි බලාපොරොත්තු වෙන්නේ කලින් බැඳුණු අයට ඒ අවශ්‍ය ස්ථාන මාරු පියවරින් පියවර ලබා දෙන්න. ඔක්කොටම එකසේ ලබා දෙන්න බැරි වෙයි. මොකද අපි බැලුවාම රටේම දිස්ත්‍රික්ක කීපයකින් නිසා බඳවාගෙන තියෙන්නේ පියවරෙන් පියවර තමයි ඒ ස්ථාන මාරු කරන්න සිද්ධ වෙන්නේ. ඒකෙත් අපි සැලකුතු මට්ටමක් කරනවා. ඊළඟට ඔබට දැන් අපි ඔබ රාජ්‍ය සේවයට බඳවාගෙන ගන්න අවස්ථාව වන විට මතක තියාගන්න රජය හැටියට සැලකුතු මුදලක් භාණ්ඩාගාරයෙන් වියදම් කරලා තිබෙනවා. වියදම් කරමින් ඉන්නවා ඔබට හොඳ වැටුපක් ලබා දෙන්නට. අපේ රටේ පවතින ආර්ථික තත්ත්වය, ආර්ථික වර්ධන වේගය ඒ සියල්ල සලකා බලමින් නමුත් රාජ්‍ය සේවය කාර්යක්ෂම කළ යුතු නිසා, ඔබ තෘප්තිමත්ව සේවය කළ යුතු නිසා ඔබ කිසිදු ඉල්ලීමකින් තොරව පවා යූනියන් වල වැඩ වර්ජනයක් උද්ඝෝෂණයක් නැතුවත් 2025 අප්‍රේල් මාසයේ ඉඳලා අපි මූලික වැටුප් වැඩිම කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් 2025 අවුරුද්දේදී සාමාන්‍ය වැටුප්
ගෙවීමට අමතරව රුපියල් බිලියන 110ක් භාණ්ඩාගාරයෙන් වෙන් කළා. 2026 ජනවාරි මාසයේ තව මූලික වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. යනුව බිලියන 220ක් අමතරව වෙන් කළා තිබෙනවා භාණ්ඩාගාරයෙන්. දැන් 2027 ජනවාරි වල තව මූලික වැටුප් වැඩිවීමක් ලබා දෙනකොට බිලියන 330ක් අමතර වශයෙන් වැටුප් වලට භාණ්ඩාගාරයෙන් වෙන් කරනවා. මේ මතක තියාගන්න මේ රටේ ජනතාවගේ බදු මුදල්. මේ මූලික වැටුප් වැඩි වෙනකොට 2027 ඒකට සාපේක්ෂව ඒ මත පදනම්ම 2025 අප්‍රේල් මාසයේ ඉඳලා ඔබට අතිකාල අමතර දීමන රාජකාරී දීමන ඇතුළු සියල්ල ලබා දීලා තිබෙනවා. මේවා කරන්නේ ඔබව ඔබේ ජීවිතයත් තෘප්තිමත්ව තබා ගනිමින් ආර්ථිකයට ගැළපෙන ලෙස හොඳ සේවාවක් සැපයීම සඳහා. රාජ්‍ය ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. ඊට අමතරව ඔබේ කටයුතු පහසු කිරීම සඳහා විවිධ ක්ෂේත්‍රවලට අපේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයත් එකතුව ඩිජිටල්කරණය හඳුන්වා දෙමින් ඉන්නවා. ඔබට පුහුණු අවස්ථා වැඩිපුර ලබා දීලා තියෙනවා. මේ සියල්ලගේ බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම. වැටුප් වැඩි කිරීමෙන්, ඩිජිටල්කරණය කිරීමෙන්, පුහුණුව ලබා දීමෙන්, අවශ්‍ය තැන් වලට පුළුවන් පරිදි ස්ථාන මාරු ලබා දීමෙන් මේ ආදී සියල්ල එකතු වුණාට පස්සේදී බලාපොරොත්තුව තිබෙන්නේ මම අර කලින් කිව්වා වගේ ඔබගේ යුතුයකම, ඔබගේ වගකීම, ඔබගේ රාජකාරිය ඉහළමිට කරයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව තිබෙන්නේ. ඒ දේ දැන් කළ යුතුමයි. මෙතනින් එහාට ඇත්තටම අපි ඔබ කරන රාජකාරිය පිළිබඳව ඔබ ඔබේ සේවාව හරියට ඉටු කරනවද පිළිබඳව වෙනදට වඩා මැදිහත් වීමක්, සොයා බැලීමක් කරන්නට කටයුතු කරනවා. ඒ නිසා අලුත් පත්වීම් ගන්න අයට නේද අවශ්‍ය නම් මේක බරක් කියලා තාමත් වෙලාවකුත් තියෙනවා පත්වීම නොගෙන ඉන්නට. එහෙම නැත්නම් ලේසි පවසනක වැඩ හොයාගන්නට. හැබැයි මෙතනින් එහාට අපි මේ දේ කරනවා කයි කළ යුතුමයි. එහෙම නැතුව රටක් ඉස්සරහට යන්නේ නැහැ. ඒ සඳහා අපිට දැන් මැදිහත් වීමට අයිතියකුත් තිබෙනවා. මොකද මේ එකපත් වීමක්වත් මතක තියාගන්න. දේශපාලන හේතුමත් තෝරාගත පත්වීම නොවන නිසා. ඔබ හැමදෙනාටම ගෞරවයෙන් තමන්ගේ උසස් වීම, පත්වීම පිළිබඳව කතා බහ කරන්න පුළුවන් වාතාවරණයක් අපි හදලා තියෙනවා. කිසිවෙක් අපිට ඡන්දෙ දුන්නා කියලා හරි, අපිට ඡන්දකදී වැඩ කරා කියලා හරි, පෝස්ටර් ගැහුවා කියලා හරි, කැන්වසින් ගියා කියලා හරි, ගෙදර කාර්යයක් තිබ්බා කියලා හරි, එහෙම බලලා නෙමෙයි මේ පත්වීම ලබා දීලා තියෙන්නේ. ඊයේ මම අපේ දිස්ත්‍රික්කයේ ගතනකට ගියාම එතන හිටපු කෙනෙක් මට කිව්වා අලුත් සෞඛ්‍ය සහායක පත්වීමක් ලැබිලා තිබෙනවා කියලා කෙනෙකුට යනිකමට ඇහුවලු මොන මන්ත්‍රීතුමාගේ ලියුමකින්ද ගියේ කියලා. නිකමට අහලා තියෙනවා. ඒතර ඒ තරුණයා කියලා තිබුණා මම කිසිම මන්ත්‍රී කෙනෙක්ගේ ලියුමක් දැන් අරගෙන ගියේ නෑ. පත්‍රය දැන්වීමක් තිබුණා මම ඇප්ලයි කළා. මම තෝරාගෙන තියෙනවා. ඒවලු මොකද වාර තිබුණු සුසුකම් කියලා. මම මේ රටේ ඒ කියන්නේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අවුරුදු 11ක් වැඩ කරා. ඒ අත්දැකීම් එක්ක මට ලකුණු ලැබෙන්නේ නැති කියලා. එහෙම ගොඩක් අය ඉන්නවා. පුද්ගලික රෝහල් වල වැඩ කරමින් ඉඳලා ඒ රැකියාව දාලා අපේ සෞඛ්‍ය සහායක පත්වීමට ආපු අය ඉන්නවා. ඒ විශ්වාස කළා තිබෙනවා. අපිත් ඔබ විශ්වාස කරා. අපි ඔබට ගෞරවයක් ලැබෙන හැටියට බඳවා ගැනීම කළා. ඔබට කොහෙන්වත් කතන්දර අහන්න තිබ්බේ නැහැ. අහවලාගෙන් ලියුම් අරගෙන පත්වීම ගත්තා කියලා. අහවල් මන්ත්‍රීගේ ඇමතිගේ බලපෑමෙන් උසස් වීම ගත්තා කියලා නෑ. මේවා විභාග තියන්න අවශ්‍ය තැන් වල විභාග තියලා නිසි පරිදි සම්මුඛ පරීක්ෂණ පවත්වලා අපි මේ බදවා ගැනීම කළා තිබෙන්නේ. කාට හරි පැමිණිලක් තිබෙනවා නම් Tamanට තිබුණ අවස්ථාවක් අසාධාරණ ලෙස නැති කරා කියලා හෝ Taman ලකුණු තිබිය බදවගත්තේ නැහැ කියලා මම ඒ කාටත් කියන්න කැමතියි. ඔබ ඕන කෙනෙකුට ඕන නම් මාව ඇවිල්ලා හම්බෙලේ පැමිණිල්ල කරන්න පුළුවන්. මට මේ සම්මුඛ පරීක්ෂණ කරපු මේ විභාග පවත්වපු අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් ගැන විශ්වාසයි. ඔවුන් මේ රාජකාරිය හරියට කරා කියන එක. එයා හරියට කළා තිනවා කාට හරි නිකන් අර නේද සමාජ මාධ්‍යවල එහෙම මෙහෙම ලියන නෙවෙයි කාට හරි විස්තර ඇතුව කියන්න පුළුවන් නම් මෙන්න මේ පත්වීම අසාධාරණව කළා තිනවා කියලා අපි ඒකට ක්‍රියාමාර්ග කරන සූදානම්. ඒ තරම් පිරිසුදු අපි මේ වැඩ කටයුතු කළා තිබේ. එහෙම කරපු නිසාම අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඉහළම මට්ටමේ සේවාවක්. අද මේ උසස් වීම හෝ පත්වීම ලබා ගැනීමේදී ඔබ තුල පවතින ඒ අදිෂ්ඨානය, ඒ ධෛර්යය එලෙසම පවත්වාගෙන ඔබ වැඩ කළා පෙන්නන්න. සමහර මීට කලින් සේවයට බැඳුණු අය හෝ සමහර කෙනෙක් විවිධ හේතු මත
නේද? රාජකාරියේ යම් කිසි ආකාරයකට පැහැර හැරීමකට ලක් කරනවා නම් ඔබ එතනින් ආදර්ශයක් ගන්න එපා. ඔබ ඔබේ ඩියුටිය හරියට කරන්න. ඔබට පුළුවනි මේ හොඳ ගුණය රාජ්‍ය සේවය තුළ වගා කරන්න. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ විශේෂයෙන් මම මෙතන ඉන්න අපේ මේ ඕවසිය පත්වීම් ගත්ත 121 දිනාගෙන් අනිත් අයගෙන ලොකු සේවයක් බලාපොරොත්තු වෙන අතර මෙන්න මේ 121 දිනාගෙන් ඉතාම ඉහළ සේවයක් බලාපොරොත්තු වෙනවා. අපි අලුත් සෞඛ්‍ය සහායකයන් වැඩි ප්‍රමාණයක් ගත්තා. තරුණ කණ්ඩායම මෙතනට ඇවිල්ලා තියෙනවා. මම කිව්වේ පුද්ගලික අංශයේ වැඩ කරමින් ඉඳලා අධ්‍යක්ෂකම් සහිතව මෙතනට ආපු අය ඉන්නේ. රාජ්‍ය සේවය පිළිබඳව විශ්වාසයකින් අපේ රාජ්‍ය සමහර ආයතනවල වැඩ කරපු අයත් ඒවයින් ඉවත් වෙලා මෙතනට ඇවිල්ලා තියෙනවා. මේ කණ්ඩායම වෙනස් කණ්ඩායමක්. රට ගැන බලාපොරොත්තු වෙන සහ මේ රාජ්‍ය ගැන වැඩ පිළිවෙල බලාපොරොත්තුෙන් ආපු අය රාජ්‍ය සේවයට. ඒ අයට නායකත්වය ලබා දෙන්නේ ඔබ. ඒ නිසා අන්නේ 121 දෙනා විශේෂයෙන්ම තමන්ගේ නායකත්වය, තමන්ගේ කළමනාකාරීත්වය, හැකියාවන් වර්ධනය කරගෙන ආදර්ශමත් වෙමින් මේ කණ්ඩායමට මෙහෙවන්නට ඕනි. ඒ වගේම අපි මෑතකදී අපිට තිබුණ එක් දින වැඩමුළුවකදී අපේ පළවෙනි ශ්‍රේණියේ අධි ශ්‍රේණියේ සහ විශේෂ ශ්‍රේණියේ හෙදන ධාරීන්ට මේට්‍රන්ස් අසිස්ටර්ස්ලට වෝඩ් මාස්ටර්ස්ලට අපි එයට කිව්වා ඔබේ වාට්ටුවේ මේ පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳව වගකීම ඔබට තිබෙනවා. අන්නේ නායකත්වයේ වැදගත්. ඒ නායකත්වයේ කටයුතු තමන්ට පැවරෙන රාජකාරිය ඒක පැහැර හැරෙනවා නම් එතකොට තමන් යටතේ ඉන්න වැඩ කරන කෙනෙක් රාජකාරිය හරියට කරන්නේ නැත්නම් ඊට ඉහළින් එන අය ඒ පිළිබඳව වගකීම දරන්න ඕනේ. මෙන්න මේ වැඩ කටයුතු කරලා දෙන්නකෝ අපිට. තමන් උපමා කරගෙන තමන් ළඟට එන රෝගියාට සැලකීම වෙනුවෙන් කටයුතු කරන්න. තමන්ට ලැබුණු පත්වීම වෙනුවෙන් ඉහළින්ම කටයුතු කරන්න. අන්න එතකොට ඔබ බලන් ඉඳෙද්දී ඔබේ වටේ වෙනස් වෙන්න පටන් ගනීවි. අන්නේ අධිෂ්ඨානයේ සහිතව ඔබ කටයුතු කරයි කියන විශාල බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ විශාල පරිවර්තනයක් අපි කරමින් ඉන්නවා. ව්‍යුහාත්මක ලෙසට ඔබ දන්නවා කලින් අපිට තිබුණු රෝග අභියෝගයන් නොවේ දැන් පවතින්නේ. ඒ සමහර ඒවා පවතින අතරේ අපි ඇත්තටම මේ ඩෙන්ගු වසංගතය සම්පූර්ණ ලංකාවෙන් තුරන් කිරීම සඳහා කටයුතු කළ යුතුයි. අපේ ඩෙන්ගු මර්ධන ඒකේ අධ්‍යක්ෂතුමා ඉන්නවා. අපිට මේ ජූනි මාසවල මේ තිබෙන කාලගුණ තත්ත්වයේ බලපෑම මත දිත්වසුළු කුණාටුවෙන් පස්සෙම කාලගුණ තත්ත්වයන් වෙනස් වීමක් පවතිනවා. ඒකත් එක්ක ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීම ප්‍රවණතාවයක් පවතුණා. ජූනි මාසවල ඒක වේගයෙන් ඉහළ ගියා. අගෝස්තු මාසෙ මැද වෙනකොට බලාපොරොත්තු වෙනවා යම් ප්‍රමාණයකට මේක අඩු කරගන්න පුළුවන් කියලා. හැබැයි මේ නිකන් නෙමෙයි අඩු වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයේ මෙහෙයුම යටතේ අපි ආරක්ෂක අංශ, පොලිසිය, රාජ්‍ය සේවය, පුද්ගලික අංශය, ජනතාවගේ සහභාගීත්වයේ මැදිහත් වීම තුළ අපි සැලකුතු මට්ටමකට මේක එක තැනකට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්කම ලැබුණා. නමුත් මෙතනින් එහාට ග්‍රාමලධාරී වසම් දක්වාම ඩෙන්ගු රෝගීන් වැඩියෙන් වාර්තා වෙන ජූනි දෙසැම්බර් මාසවල පමණක් නෙවෙයි වසරේ හැම මාසයකම හැම සතියකම හැම දිනයකම මේ ඩෙන්ගු මදුරුවන් බෝන ස්ථාන පිළිබඳව ඒ කුඩා සංඛ්‍යාවක් වුණත් ඒ හඹාගෙන ගිහිල්ලා ඒ මදුරුවන් බෝන ස්ථාන මර්ධනය කිරීම සඳහා වන අධීක්ෂණ වැඩපිළිවෙලක් සහිතව අපි කටයුතු කළ යුතුයි. ඒකට දැන්ටමත් අපේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඩෙන්ගු වර්ධන ඒකකයේ කටයුතු සූදානම් කරලා තිබෙනවා. අපි අමාත්‍යාංශයේම තිබෙන ඔපරේෂන් යුනිට් එක ඒ ගැන කටයුතු කරමින් යනවා ග්‍රාමලධාරී වසම් දක්වා. අපේ MOH සහ PHL උදව් ඇතුව. ඒකදී මේ ශේෂ මදුරු මර්ධන සහායකයන් ඔබ බඳවා ගත්තේ සහ ඔබට අත්දැකීම් තිබෙන්නේ මේ ශේෂ්ත්‍රයේ. මම කනගාටු වෙනවා ඇත්තටම අර වගේ තොරතුරක් අහන්න ලැබීම පිළිබඳව පත්වීම ස්ථිර කරගන්න ගමන් හොඳට වැඩ කරා. දැන් රාජකාරියට සමහර කෙනෙක් වාර්තා කරන්නෙත් නැහැ කියලා. ඔබට පවර රාජකාරියත් එක්ක කිසිදු ආකාරයේ සමාවක් නැහැ. ඒකට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා. අපි කියන්නේ මේකට එකතු වෙලා මේ වැඩේ කටයුතු කරමු. අපි වෝල්බෙෂියා ව්‍යාපෘතිය දියත් කරමින් සැප්තැම්බර් මාසයේ ඉඳලා වසර එකහමාරක් තුල ඒ මදුරු මර්ධනයට තවත් පැත්තකින් සහාය ලබා දෙනවා. නමුත් වෝල්බෙෂියා නෙමෙයි එකම උත්තරය. ඒ වගේම ඩෙන්ගු එන්නත මේ රට හඳුන්වා දීම සඳහා වන මූලික අවසර ක්‍රියාවලිය අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි සැලකුතු මට්ටමකට සම්පූර්ණ කරලා තිබෙන්නේ. මේ ඩෙන්ගු එන්නත ලෝකයේ රටවල් 14ක පමණ දැනට භාවිතා කරන තවත් රටවල් 30ක 28ක පමණ අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තිබෙනවා. අපි ඒකත් ලංකාවට හඳුන්වා දෙනවා. නමුත් වැදගත්ම දේ තමයි
සමස්ත ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් හැටියට මේ බෝන ස්ථාන පිළිබඳ අවධානයෙන් ඉඳලා ඒ තැන් වලට අවධානය යොමු කරන එක. අපි ඒක කරන්න ඕන. මේ රට ඩෙංගු වලින් තොර රටක් බවට පත් කරන්න ඕන ඊටාම කෙටි කාලයක් ඇතුළතදී. ඒක අපිට කරන්න පුළුවන්. ඒ වගේම බෝන වල රෝග ශේෂ්ත්‍රය අපිට අභියෝගයක් තිබෙනවා. ඒකට අපේ වැඩපිළිවෙල ප්‍රති කීපයකින් අපි දියත් කරලා තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය ශක්තිමත් කරන්න ඒ වෙනුවෙන්. ද සෞඛ්‍ය අමාත්‍යාංශය අපි මේ තිබෙන අපේ රෝහල් ප්‍රමාණය ක්ලස්ටර්ස් 117 ප්‍රමාණයකට ප්‍රතිව්‍යුහගත කිරීමකට සාකච්ඡා කරමින් පවතිනවා. අපේ තිබෙන මූලික රෝහල් ප්‍රධාන මූලික රෝහලක් පදනම් කරගෙන අපේ තිබෙන ප්‍රාදේශීය රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ආරෝග්‍ය මධ්‍යස්ථාන ඇතුළු ඒ සියල්ල යම් පිළිවෙලක් සහිතව සැලසුම් කරණය කරමින් ඉන්නවා. ඒතර අපිට සම්පත් බෙදා දීමේ පහසුවක් පවතිනවා. ඒ වගේම අනිත් පැත්තෙන් තෘතීක රෝහල් සඳහා අවශ්‍ය කරන ඉහළම මට්ටමේ උපකරණ ලබා දෙනවා. ගොඩනැගිලි ඉදි කරමින් පවතිනවා. බාහිර ඉදි කරපු ගොඩනැගිලි සියල්ලම 2028 අවසන් කොට අවසන් කරනවා අපි. දැනට පවතින ඉහළම තාක්ෂණයක් සහිත උපකරණ අපේ හෘද රෝග ඒකකවලට පිළිකා ඒකකවල ලබා දෙමින් පවතිනවා. ජනාධිපතිතුමා අපේ අමාත්‍ය නිලධාරීන් කැඳවලා කරපු පූර්ව අයවැය සාකච්ඡාවේදී දීප උපදෙස් තමයි මුදල් අමාත්‍යාංශයටත් මේ රෝහල් වල පවතින ඉහළ තාක්ෂණික උපකරණ සියල්ලම සම්පූර්ණ කරන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල කොපමණද ඒක භාණ්ඩාගාර ලබා දෙන සූදානම්. තෘතීක මට්ටමේ රෝහලට අපි ඒක ලබා දෙනවා. අපි දැන් අපිට අවශ්‍ය කරන ගිලන් රථ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා සමහර ගිලන් රථ අබලන් තත්ත්වයේ පවතින ප්‍රමාණයක් තිබෙනවා. අපිට තිබෙන ගිලන් රථ 1200 අලුත් කිරීම සඳහා වෙච්ච බජට් එකක් අපි ලබන අවුරුද්දේදී වෙන් කරනවා. ඒ සියලු දේවල් ලබා දෙනවා භාණ්ඩාගාරයෙන්. අපේ 19 සුවසරිය පූර්ව රෝහල් අපේ ගිලන් රථ සේවාවට දැන් තියෙනවා 319ක් ගිලන් රථ තව 150ක් අලුතෙන් එකතු වෙනවා. ඒතර මේ සියල්ල සම්පූර්ණ වෙනකොට රථවාහන භෞතික සම්පත් කාර්ය මණ්ඩලයේ අධිතාක්ෂණික උපකරණ අපේ ඖෂධ සියල්ල ලබා දෙනකොට කාර්ය මණ්ඩලය සම්පූර්ණ කරාම අපිට තිබෙන්නේ මේ සියල්ල එකතු කරගෙන මම අර කලින් කිව්වා වගේ ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම. ඒක කණ්ඩායමක් හැටියට අපි හිතන්නත් ඕන, තනිව හිතන්නත් ඕන. අපේ පැවරුණු වගකීමෙන් අපි කොපමණක් ඉෂ්ට කරාද ඒ වෙනුවෙන් කියන එක. ඉතින් අපි යන්නේ ලස්සන ලෝකය නිර්මාණය කරමු. ඒ පොහොසත් රට සහ ලස්සන ජීවිතය නිර්මාණය කරමු. ඔබගේ ඕනෑම වෘත්තීය ජීවිතයේ හෝ පුද්ගලික ඔබ මුහුණ දෙන ඕනෑම ගැටලුවකට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ විසුම් ලබා දීමට අපේ අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු මේ නිලධාරී මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා. කිසිවෙකුට අසාධාරණයක් අහිතක් කරන්නේ නැහැ. ඔබට අහුම්කම් දෙන්න සූදානම් කණ්ඩායමක් මේ ඉන්නේ. එනිසා එකක් අලුතෙන් පත්වීම ගන්න අය අලුත් ජීවියක් සහිතව මේකට ඇතුළු වෙන්න. දෙක මීට අවුරුදු 5කට 10කට 15කට විස්තර සමහර කෙනෙක් 30කට 32කට කලින් පත්වීම ලබා ගත්ත අය අලුත් පත්වීමක් ලෙස හිතාගෙන වැඩට බහින්න ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම නතර වෙන්න